කල්ලේවල තමයි මෙයාගේ ඔළුව ඇත්තට මෙව වුනේ. නේ ඔයා ලොකු වෙන්න මාව ලොකු කරන්න එපා. ඔයා ලොකු වෙන්න. ඔයා හොස්ට් ඔයා ලොකු නම්. මාගේ ඉතින් දැන් ඔක්කොම ඉර දැන් මිනිහා එනවා. මම ඉතින් කසාද බඳිනා ඉතාලියේ. අනිවාර්යයෙන්ම. මට ඇත්තටම මට ආදි අක්කලා අපි හැමෝම එකතු වෙලා තමයි මේ දෙයට මේක ආදි අක්කා සේලමල්ලි කෝල් කරපු කෝල් උදව් කරා මේ දේවල් උදව් කරා. ඇත්තටම බ්ලැක් බියුටි මාරම මන් දන්නේ අයියා මේ මම මේ වෙකට කියනව නෙමෙයි අසේල මල්ලි කියන්නේ මන් දන්නේ මාරම හොඳ කොල්ලෙක් මේ මම මාරම ඒ කියන්නේ ඒ තරම් හිත හොඳ මිනිස්සෙක් මම දැකලා නැහැ. කියන්නේ මාත් එක පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනින් එහාට කවුරුට රණ්ඩුවට වෙනම බ්ලැක් බියුටි සම්බන්ධ කරගෙන රණ්ඩු වෙන්න එපා. මොකද බ්ලැක් බියුටිගේ මගේ ප්‍රශ්නේ දැන් මාස ගාණක් ඉවර වෙලා. මාස 6ක් 4කට ගන්න ආසන්න. යාගේ දරුවෝ යාගේ ප්‍රශ්න ගන්න එපා. ඒකට තව මේක පරණ තැනට ගිහිල්ලා ආයෙ ඇදිලා ඇවිල්ලා මොකද බ්ලැකී අක්කව ආය කවුරුත් බ්ලැකී අක්කව අන්දන්න හිතන්න එපා. මම පිටිපස්සෙන් ඉන්න යාට වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. අනික ඩීලන් අයියා ආය කාටවත් බ්ලැක් බියුටි අක්කව මේ අවුස්සන්නවත් මුකුත් බෑ. බ්ලැකී අක්කට කවුරු කෝල් කරත් එයා මට කියනවා ආයෙ ප්‍රශ්නයක් වෙන්න බ්ලැකී අක්කට ඉඳ තියන්නේ මං එදා අල්ලගත්තේ අත වෙනකම්ම අත ඇරියේ නැහැ. මං ඔයා ගාවත් ඇවිල්ලා හොඳ වුණා. මෙයාවත් අතෙන් අල්ලගෙන හිටියේ. බංගා දීපන් බ්ලැක් බියුටි මං අපරාධ රෝයිඩ් හැත්. මන් දන්නේ මට දුන්නේ නැහැ. හරිද? මම දුන්නා බං. තෝට නඩු දාන්න. මගේ 75 අතරේ. ඇත්තටම කට්ටිය කමෙන්ට් දානවා. ඒක ඉවර නැත්නම් මොකද ලක්ෂ 3යි 75ක් බඳිනුනේ ආපහු කෝට් එක කෝට් කේස් එක යන තරම්. හොඳ වැඩේ බලපන්. ආදියක් අනිවාර්යයෙන් වචනයක් ඈ ඒකතන අර ඉෂානියෝ බඳින්නකෝ මම ඒ පණුස්සකින්වත් මට එimhe සල්ලි අරගෙන කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉෂානි කෙනෙක් නැතම මෙතන ප්‍රශ්න ගොඩාක් ඇදගෙන ඊට කලින් ඉඳන් අර මේ කවුද කෝසලලත් එක්ක මේක කරන් ඒ තරහා තමයි ඔයා පිටින් ඇර නැත්නම් මෙහෙම කරන ඉෂානියෝ කවදාවත් මට පෞද්ගලිකව කෝල් කර එහෙම කරේ නැහැ. අර ලයිව් එකක් දාපුවාම ඒකී ඔය කියවන හැරෙන්න මට කිව්ව උදල් ඕන නම් අපි කරමු කියලා කිව්වා. එහෙම ලෝයස්ලත් එක්ක කතා කරා. එයාගේ ප්‍රශ්නෙත් එක්ක ඒ පස්සේ මම තේරුම් ගත්තා ඉනිරෝ මම මෙයාව දැකලත් නැහැ. අනික මෙයා ඉන්නේ මේ තිරුකුණාමලේ අනික මම දෙවෙනි නඩුවාරේ ලංකාවට වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ ওই නඩුවේදී නඩුව අනිවාර්යෙන් මම ඒ කියන්නේ විදිහට දිනනවා. ඊට පස්සේ මෙයාට පුළුවන් මට නඩුවක් දාන්න. දැන් මම දාන්නේ මෙහි කෙනාට. ඊට පස්සේ මම ලංකාවට මාවත් අරමුණ ගන්නවා. ඔගේ ගොඩාක් ප්‍රශ්න ඉස්සරහට එනවා. ඌව කවුරුත් නැන්නේ නිරෝ මට කරන්න. මං තනියම මොන දෙන්න බෑ නිරෝ. ඊට පස්සේ මෙයා නඩුවක් අනිවාර්යෙන් දානවා මෙයාට වෙච්ච දෙයට. එතකොට මම ලංකාවටදී මාවත් අරමුණට මම එතනින් ගොඩාක් ප්‍රශ්න මට අයියේ මං නඩු 7-8කට වැඩි යන කෙනෙක් නේ. මට වැඩක් නැහැ මං දන්නවා නඩුවල තියෙන රා. වැඩක් නැහැ කියලා මං හිතලා අයින් කරගත්තා. මොකද මං 7-5ක්වත් අනවශ්‍ය විදිහට වියදම් කරන්න බ්ලැක් බියුටි ආයෙ ලෑස්ති නැහැ. මේ ප්‍රශ්නේදී අතරමැදිව එකතු වෙලා සෑහෙන මේ ප්‍රශ්නේ වවං කෑවා. අතරමැදිව ගොඩාක් එකතු වෙලා මේ ප්‍රශ්නේ වවං කෑවා. තමයි මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග ගියේ නැත්තම් ආදි කොට උඩට එන්නේ. යට වෙලා කොට ඉන්න. ආදි අක්කා මං ගන්න try කරනවා නෑ. ආදි අක්කා අනිවාර්යෙන් කතා කරලා යන්න. අනිත් අය බලන්න රික ආදි අක්කා. ඒ පැත්තෙන් බයින කට්ටියගේ මූණවලත් මට හරියට දන්නේ නැහැ. මම ටික දෙනෙක් විතරයි මූණවල දන්නෙත්. මං එහෙම ওই නංගන් කිව්වට නංගන් තිරන් අයියා මේ මට කියනවා මේ බ්ලැකී අක්කා ඒක මං කපුටුවලේ ආදි අක්කා කියහුවද මං කපුටුවලේ ගන්නවා. හම්බුන්නේ නැහැ. මම පස්සේ මේ රෑක ඉන්නකොට බලද්දි මේ ඔයගොල්ලෝ කොහෙද ගිහින් මට ඇත්තම මට දරුවෝ දෙන්න ගත්තාම දුක හිතුණා. අහිංසක ළමයිනේ. අපේ අම්මා කිව්ව මොනවද ඔයාලට මට ඇත්තටම ලැබෙන දෙයක් නෑ ඔයාලට නඩු කියලා. ඕක නම් මගේ ලෝයේ ලැබෙන ගාණක් කිව්වා වෙන දෙයක් කිව්වා. ඔයා අම්තඩංගුර ගන්න දවස් 3-4ක් ඇතුළේ ඉඳි. ඊට පස්සේ එළියට එනවා දරුවෝ ඉන්නේ හින්දා. ඊට පස්සේ නඩුව යන අවුරුදු 3-4ක්. ඊට පස්සේ මට ලක්ෂ 4ක් විතර හම්බෙයිකෝ. ඉතින් ඕක ගන්න මම නටන්න දෙයක් නෑනේ මිනිස්සුන්ට පෙන්නන්න. මොනව ගන්නද? ආදි අක්කා කැම්මේ කොන් කරන්න ආදි අක්කා. මට ස්ක්‍රීන් රෙකෝඩින් එකක් ගන්න තියෙනවා. අවසානයේ මේ තීරණයට ගෙදර ආව විතරයි දරුවෝ මේ මට හරියම සතුටුයි. හරිද? හරියම සතුටුයි නෙමෙයි. හරියට කියන්න සතුටු වෙන්න ඕනේ මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. සතුටු නම් තමයි. මෙතන වෙන ප්‍රශ්න විසඳුණා කියන්නේ අයියා ප්‍රශ්න විසඳුණා තමයි. මේක තාම ඉවර නෑ බ්ලැක් බියුටි. මේක හොඳට මතක තියාගන්න. මේක ඉවර නෑ. දැන් මේකෙන් පස්සේ ඔයාට හලෝ හිතකුණු හරපෙන් බයිනවා. මට බයිනවා. ඒවා තියෙන අවුස්සන්න බලනවා. මේකේ අමුතු බඩු අමුතු හිතන්න එපා. කවුරු බැන්නත් මම අයියේ මෙතන ඇවිස්සෙනව නම් ඇවිස්සෙන්න ඔයා තමයි බ්ලැකීගේ පැත්තෙන් ඇවිස්සෙන්නේ නැහැ මම ඉන්නකම්. ආදි දන්නවා මම ඇවිස්සෙන්නේ නැහැ. ආදි අක්ක ඔයා බලාගෙන ටිකක් කාටවත් බයින්න එපා. ඒකට තේරුම් යන දවසක් ඒවි. හැම ප්‍රශ්නයකදී අයියෝ ඔයාට ලස්සන ගමනක් තියෙනවා අයියා. ඔයා ඒ ගමන යනවා. එයාත් මට බැන්නා මමත් බැන්නා. අපි ඔක්කොම රණ්ඩුවක් ඇති වුණා. ඒක හැමෝම පිළිදි දැන් සාරා මැනික. ඒ දේවල් වලින් එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ සෝෂල් මීඩියා. ඒක හැමෝම දන්නවා. මේ මගේ පයිය පෙන්නුවේ නෑනේ අනේ එයා විතරනේ ඒක පෙන්නුවේ කියලා කරගන්න